හායි හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ කාම්බෝජාවල දෙවනි ට්‍රිප් එකට. ඉතින් අපි කාම්බෝජාවලට ඇවිත් එතනින් නොම්පෙන් සිටිය එකේ ඒ කියන්නේ අර කැපිටල් සිටි එකේ දවස් දෙකක් ගත කරලා අපි සියම් රිප් ගියා. සියම් රිප් කියලා කියන්නේ යාළගේ කල්චරලි යාළට වැදගත් සන්ධිස්ථානයක් වෙන තැන. ඉතින් ඒ ට්‍රිප් එක කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔන්න දැන් අපි ආවා නොම්පෙන් සිටි එකට. ඉතින් ඒ සිටිය එකේ තවත් ලස්සන බලන්න ඕන තැන් ගොඩක් තියෙනවා. මේ එහෙම තැනකට තමයි අද අපි යන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් ගිහින් බලමු මේ නගරය කොයි වගේද කියලා. ඔන්න ඉතින් මේ ඔයාලා දකින්නේ කාම්බෝජාවේ රෝයල් පැලස් එක. ඉතින් මෙතෙන්ට කාම්බෝජාවට ආව හැම කෙනෙක්ම වගේ යන්න ආස කරන තැනක්. හරිම ලස්සන තැනක්. කාම්බෝජාව කැපිටල් වල නොම්පෙන් සිටි එකේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් කාම්බෝජාව කියලා කියන්නේ තායිලන්ඩ් වලට, ලාओස් වලටත්, වියට්නාම් වලටත් වටේන් වටවුණු මිලියන 17ක පමණ ජන ප්‍රමාණයකින් සමන්විත සාමාන්‍ය ප්‍රමාණයකින් විශාලත්වයේ අතින් බලද්දී තායිලන්ඩ් වගේම විශාලත්වයකින් යුතු රටක් තමයි කාම්බෝජා කියලා කියන්නේ. ඉතින් ඒ පරිසරවල ආభాෂයත් බෞද්ධ ආభాෂයත් මේ කාම්බෝජාවල අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්නට පුළුවන්. කාම්බෝජාවේ එයාලගේ ප්‍රධාන භාෂාව කාමා කියලා හඳුන්වනවා. ඉතින් එයාලගේ අධිරාජ්‍ය කාමා කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඒ අධිරාජ්‍යයේ ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, ආහාර රටාව මේ සේරම එකිනෙකට බැඳිලා පවතිනවා. බොහෝමයක් පන්සල් මේ සංස්කෘතික රටාවට අනුව තමයි නිම වෙලා තියෙන්නේ. ඔයාලට පේනවත් වගේ තායිලන්තයේදී අපිට දැක ගන්නට පුළුවන් පන්සල්වල ආකෘතිය වගේම තමයි කාම්බෝජාවල පන්සලුත්. මේවා හරිම ලස්සනයි. අභ්‍යන්තරයේ ලස්සන කැටයම් තියෙනවා. හරි ලස්සන බුදු පිළිම තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා කාම්බෝජාවේ පැලස් එක ඇතුළේ තියෙනවා සිල්වර් පගෝඩා කියලා භූමියක්. ඉතින් මේ සිල්වර් පගෝඩා එක බලන්න ගොඩක් දෙනෙක් පැමිණෙනවා. එතන ගොඩක් බුදු පිළිම රත්තරනින් නිම කරන ලද බුදු පිළිම තබා තියෙනවා. ඉතින් තායිලන්තය වගේම කාම්බෝජාවල ගමේ ග්‍රාමීයවත් ඒ වගේම නගරාසන්නයේත් බොහෝමයක් පන්සල් ඉදිරිලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ නගරාසන්නයේ තියෙන එක්තරා පන්සලක්. ඉතින් මේ පන්සලත් අති විශාල භූමි ප්‍රමාණයකින් යුක්ත පන්සලක්. මේ පන්සලට තමයි මගේ කසින්ස්ලා දානේ අරගෙන එන්නේ. ඔන්න ඉතින් මේ පන්සලෙන් පස්සේ අපි ගියා පොඩ්ඩක් ඇවිදින්න. මේ නගරේ තියෙනවා අපිට කෑම ගන්න පුළුවන්. ඒ කියන්නේ කාම්බෝජාවටම විශේෂ වූ කෑම ගොඩක් තියෙන ගොඩක් shopping කරන්න පුළුවන් තැනක් තියෙන. ඒ වගේම රසවත් ආහාර තියෙන පොඩි වීදි කිහිපයක් තියෙනවා. ඉතින් මේවා පොඩ්ඩක් රස බලලා ඇවිදලා කරලා ඉන්න තමයි අපේ මේ සූදානම. කාම්බෝජාවේ ආහාර රටාව සහ ඒගොල්ලන්ගේ ආහාර පිළිවෙල ගැන බලනකොට මට හිතුනේ ඒ ආහාර ගොඩක් තායිලන්තයේ පැත්තට නෙමේ චීන පැත්තට ආభాෂයක් තියෙනවා කියලා. මොකද චීනය භාවිතා කරන විවිධ අමුද්‍රව්‍ය පළතුරු වර්ග බොහෝමයක් මේ කාම්බෝජාවල භාවිතා වෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබුණා කාම්බෝජාවට නැවුම් පළතුරු එළවලු ලැබෙන්නේ චීනයෙන් කියලා. ඉතින් මිල ගණන් අතින් බලපුවාම ගොඩක් මැලේසියාවට නම් වඩා ගොඩක් මිල ගණන් අඩුයි. ගොඩක් දේවල් තියෙනවා අපිට ගන්න. ගොඩක් දුර ඇවිදින්න ඕනේ. පොඩි බබාලක් එක්කලා නම් ටිකක් මහන්සි. ඒ වගේම කාම්බෝජාවල shopping කරනවා නම් ඉතින් ඔයාලට බොහෝමයක් දේවල් තියෙනවා ගන්න. ලස්සන දේවල් ඔයාලා කැමති දේවල් ගොඩක්. කාම්බෝජාවේ මුදල් ඒකකය කාම්බෝජියන් රියල් වුණත් බොහොමයක් තැන්වල ඩොලර්ස්ුත් බාර ගන්නවා. ඉතින් ඒක නිසා පහසුවෙන් ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ වගේම shopping කරන්නත් පුළුවන්. bags ඔන්න ඉතින් අපි මේ ටිකත් බලාගෙන ටිකක් ඉස්සරහට ආවා. එතකොට හම්බුණා මේ මල් තියෙන තැනක්. මෙතන මල් තියෙන එක කඩ පේලියක්ම තියෙනවා වීදියක්ම හරියට ගමක් වගේ.
ඉතින් මේ මල් ගොඩ මැද්දෙන් අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. ඔන්න ඉතින් මේ වීඩියෝ එක නම් ඉවර කරන්න කාලය හරි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආය හමු වෙමු.